හොඳයි පුතේ. අද අපේ ගිණුම් කරන පාඩමේදී අපි කියන්න යන්නේ ඒකක සංකල්පය. අයිතිකාරයා ඉන්නවා, ව්‍යාපාරයේ ව්‍යාපාරයක් තියෙනවා. එතකොට මේ අයිතිකාරයයි ව්‍යාපාරයයි එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් කියන සංකල්පය තමයි ඒකක සංකල්පයෙන් කියන්නේ. ඒකක සංකල්පය දන්නේ නැත්නම් ගිණුම් කරණය මුකුත් කරන්න බෑ. අයිතිකාරයාගේ සාක්කුවේ තියෙන සල්ලි ප්‍රමාණයක් අපි හිතමු ව්‍යාපාරය වෙනුවෙන් බස් ගාස්තුව ගෙවන්න යෙදෙව්වා කියලා. කොයි හරි ව්‍යාපාරික වැඩකට පිටකොටුවට යන්න බස් ගාස්තුව ගෙවන්න අයිතිකාරයාගේ සාක්කුවේ තියෙන සල්ලි යෙදෙව්වා කියලා. එහෙනම් ඒක අයිතිකාරයා ව්‍යාපාරයට යෙදවපු මුදලක්. කවදා හරි දවසක ව්‍යාපාරයේ අයිතිකාරයාට ඒක දෙන්න බැඳිලා ඉන්නවා කියලා ගිණුම් කරන කටයුතු කරන්න ඕනේ මේ සංකල්පයට අනුව. ඒකක සංකල්පයේ හින්දා තමයි පුතේ ප්‍රාග්ධනය ඊළඟට වත්කම් බැරකම් ඔය කියන ඔක්කොම සංකල්ප ටික ඇදලා තියෙන්නේ මේ ඒකක සංකල්පයත් එක්ක. ප්‍රාග්ධනය කියලා කියන්නේ මූලිකව යොදන ධනය. අයිතිකාරයා ව්‍යාපාරයට මූලික වශයෙන් යොදන ධනය තමයි ප්‍රාග්ධනය කියන්නේ. ඒක අයිතිකාරයාගේ පැත්තෙන් නෙමෙයි අපි ගිණුම්කරණය කරන්නේ මෙන්න මේ ව්‍යාපාරයේ පැත්තෙන්. අයිතිකාරයා ව්‍යාපාරයට යෙදුවත් එය අප අයිතිකාරයාට නැවත ලබා දීමට වගකීමට බැඳෙනවා. එහෙනම් ප්‍රාග්ධනය කියන්නේ වගකීමක්. වගකීමක් ව්‍යාපාරයේ පැත්තෙන් වගකීමට බැඳෙනවා අයිතිකාරයාට නැවත ඒක ගෙවන්න. එහෙමනම් ව්‍යාපාරයට අයිතිකාරයා යොදපු එක පැත්තකින් වත්කමකුත් වෙනවා. මොකද මෙයා මේ ඇතුලේ තියාගෙන තමයි මේ ව්‍යාපාරයට යොදන සල්ලි අයිතිකාරයා යොදන සල්ලි මේක ඇතුලේ හසරවලා 10ක් යෙදෙව්වනම් ඒ 10 ආයෝජනය කළා ඒක 20ක් කරලා ඒ 20 නැවත අයිතිකාරයාට දෙන්න වගකීමට බැඳෙනවා. ඒක තමයි ප්‍රාග්ධන වගකීම. හැබැයි රුපියල් 10ක් වත්කමක් විදියට ව්‍යාපාරය ඇතුළට එනවා. එහෙනම් වත්කම් කියලා කියන්නේ පුතේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් හෝ ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහාම අත්පත් කරගෙන තිබෙන හෝ අයිතිකරුවන් විසින් හෝ බාහිර පාර්ශවයන් යොදවා තිබෙන ව්‍යාපාරයේ සතු සම්පත් වලට තමයි වත්කම් කියන්නේ. වගකීම් කියලා කියන්නේ නැවත විකුණා ලාභ ලබා හෝ ව්‍යාපාරයේ වසන දවසට ඒ ණය සපයපු එහෙම නැත්නම් බාහිර අරමුදල් සපයපු පාර්ශවයන්ට ඒවා නැවත ලබා දීමට ඇති වගවීම තමයි වගකීම කියන්නේ. එහෙනම් හැම විටම ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තොත් වත්කම් සමානයි හිමිකම්. හිමිකම් කියලා කියන්නේ අයිතිකාරයාට දෙන්න ඕන එක අයිතිකාරයා ඇතුළට යෙදුවා ඒ හා සමාන ප්‍රමාණයක් හිමිකම් දෙන්න ඕන. ඒ හිමිකමක් දෙන්න බැඳී ඉන්නවා ව්‍යාපාරේ. ওই හිමිකම්ම තමයි පස්සේ කාලෙක බාහිර වගකීම් සහ අභ්‍යන්තර වගකීම් කියලා දෙකකට බෙදෙන්නේ. එතකොට ඒ කියන්නේ ව්‍යාපාරය පුළුල් වෙනකොට තව අරමුදල් ගන්නවා ව්‍යාපාරය ඇතුළට. එතකොට වත්කම් මෙහෙන් වැඩි වෙන අතර හිමිකමුත් වැඩි වෙනවා. හිමිකම් වැඩි වෙන්නේ හැබැයි හිමිකම් වලින් මේ බාහිර වගකීම් කියලා දෙයක් වැඩි වෙනවා. මොකද අයිතිකාරයම නෙමේ යොදන්නේ ඉස්සරහට සල්ලි බාහිර පාර්ශවයනුත් යොදනවා. එහෙනම් මේ අභ්‍යන්තර වගකීම කියලා කියන්නේ ඔය දැන් ප්‍රාග්ධනය කියන එක අපි ප්‍රාග්ධනය කියන එක බාහිර වගකීම් කියලා කියන්නේ පිට අය යොදන සල්ලි. එමන හැමතිස්සම මේ සමීකරණය සමාන වෙවි යන්නේ. වත්කම් සමානයි හිමිකම්. හිමිකම් කියලා කියන්නේ තව ඉස්සරහට යනකොට හිමිකම් දන වගකීම් කියලා අපි මේක තව පුළුල් කරලා ලියනවා. එහෙමනම් මේ ඒකක සංකල්පය නිසා තමයි මේ සියල්ලම අපි ගලපගන්නේ. ඒකක සංකල්පය හරියට දන්නේ නැත්නම් ගිණුම් කරන කටයුතු කරන්න බෑ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න 070 778 25 08. ගිල්ලෙන්නම් තවත් පාඩමකින්